පින්වත් මහා සංඝරත්නයන් අවසරයි කාරුණික කෘතවේදී පින්නතුනි මේ වෙලාවේ ඔබ අප සියලු දෙනාම සූදානම් වෙන්නේ විශේෂයෙන් මීට වසර 25කට එහා අපවත්ී වදාළ මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ආර්ය වංශ සද්ධම්ම යුද්ධික පාර්ශවයේ මහා නායකව වැඩ සිටි දුනගහ පල්ලියපිටිය ජයතිලකාරාමාධිපති ශ්‍රී සද්ධාතිස්ස සීලවංශාභිධාන ආචාර්ය කවිකීර්ති ශ්‍රී අතිපූජ්‍ය දුනාගහ ඥානාරාමාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ පින්කම් මාලාවත් ඒ වගේම විහාරස්ථානයේ ගොඩනැගීමේහිලා අතීතයේ ඉඳලා ක්‍රියා කළ සියලුම දායක පින්වතුන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම සියලුම දායක පින්වතුන්ට ආශිර්වාදයක් ආරක්ෂාවක් නිදුක් නිරෝගී සම්පතක් දිගාසිරි සම්පතක් ප්‍රාර්ථනා කරලා සිදු කරන්නා වූ පරිත්‍රාණ ධර්ම දේශනා පින්කම් මාලාව මුල් කරගත් පින්කම් විහාරස්ථානයේ ඊයේ පොහොදා සිට ආරම්භ කරන්නට යෙදුනේ. දැන් අපි මේ වෙලාවේ බොහොම දර්ශනීය පිරිත් මණ්ඩපයක් සකස් කරන්නට යෙදුනා. විශේෂයෙන් පළමුවෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ පිරිත් මණ්ඩපය මේ ධර්මශාලාව සකසලා මේ ආගමික කටයුතු සිද්ධ කරන්නට අවස්ථාව සලසා දීම වශයෙන් විශේෂයෙන් අපි කීප දෙනෙකුට සිහි කළා. මහේෂ් ගමගේ මහත්මයාට අපේ පන්සල ළඟ සමීර මහත්මයාට රවින්ද්‍ර මහත්මයාට කැලුම් මහත්මයාට සම්පත් රණවීර මහත්මයා චින්තන කුසාන මහත්මයා ඇතුළු පින්වත් පිරිසට ඒ අය තමන්ට පැවරුණා වූ වගකීමක් වශයෙන් සලකලා මේ කටයුතු සම්පූර්ණ කරලා දෙන්න යෙදුණා. පිරිත් මණ්ඩපය සකස් කරලා පිරිත් මණ්ඩපයට සදාතුක දාකරඬුව ඒ වගේම පිරිවානා පොත් වහන්සේලා ඇතුළු කරගත්